ඉබ්බන් සම්මා සම්බුදු සරණයි හැමෝටම දෙවියන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි මේ වීඩියෝ එක දෙන්නේ අපේ ශ්‍රී ලංකා සියලුම දෙනාට වගේම අතිගරු ජනාධිපති අනුර කුමාර ප්‍රධාන කොට ඊට පෙර අපේ රටේ පාලනය කරපු ජනාධිපතිලා අගමැතිලා සියලුම දෙනාට දැනුවත් කිරීමක් තමයි මේ දෙන වීඩියෝ එක. බොහොම දුක්බර වේදනාත්මක ඉතින් අපි කතාවක් ඇහුණා හුණ්ඩුව ගැන. අපේ හුණ්ඩුව ගැන. හුණ්ඩුවේ වටිනකම මොකද්ද හුණ්ඩුව? මේ හුණ්ඩුව ඇයි හුණ්ඩුවක් කියන එක, ඇයි අපි හුණ්ඩුවක් හදලා තියෙන එකේ තේරුම දන්නවද නැද්ද? මං හිතන හැටියට දැනගෙන නෙවෙයි මේ හුණ්ඩුවේ වටිනකම, මේ හුණ්ඩුව කියන්නේ මොකද්ද, මේ හුණ්ඩුව අපේ උතුම් සම්පතක් කියන එක මං හිතන හැටියට දැනගෙන නෙවෙයි කතා කරන්නේ. මොකද විශේෂයෙන් ඉතින් පිරිමි කියන කොට්ටාසය හුණ්ඩුවක වටිනකම දන්නේ නැහැ. මොකද අම්මා කෙනෙක් ගැහණියක් තමයි හුණ්ඩුවක වටිනකම දන්නේ. මේ හුණ්ඩුව අපේ උතුම් සම්පතක් කියන එක දන්නේ ගැහණියක් මවක් වෙච්ච කෙනෙක් තමයි. මොකද හුණ්ඩුව අපි ඉගෙන ගත්ත ඇස් ඇරෙනකොට පුංචි කාලේ මොන්ටසෝරි ඇස් ඇරෙනකොටම අපේ ගෙවල් වල මල්ලේ තිබුණේ හුණ්ඩුවක්. හාල් මල්ලේ තිබුණේ හුණ්ඩුවක්. අපේ ගෙදරකට මැනලා ගන්න අපි හුණ්ඩු 1මාරයි 2යි 3යි. ඒ හුණ්ඩුවේ හාල්ලට නම් කීයක් දාන්න පුළුවන්ද? දැමෙනවද? ඒ හාල්ලට කී දෙනෙකුට බත් වෙලා රත් වෙලා ලොකු වෙලා මහත් වෙලා බත් හට්ටිය පැහැීගෙන එනකොට කී දෙනෙක් නම් ඒ හුණ්ඩුවක බත් කී දෙනෙක් කනවද? ඉතින් හුණ්ඩුව කියන්නේ අපේ උතුම් සම්පතක්. මතක තබා ගන්න හුණ්ඩුව කියන්නේ අපේ උතුම් සම්පතක්. මොකද ඉස්සර ආච්චිලා මුත්තලා සියලා අදටත් අපි හුණ්ඩුවට ගරු කරනවා. අපේ අම්මලා උගන්වලා තියෙන අපට හුණ්ඩුව හාල් මල්ලේ හුණ්ඩුව ගන්න කලින් හාල් එකට වඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ගන්න අහුර ඒ හුණ්ඩුවට දාලා වැඳපල්ල පුතේ. වැඳලා ඉවර වෙලා හට්ටියට දාලා හාල් ටික හොදලා ලිපේ තියෙන කොටත් වැඳපල්ල පුතේ කියලා තමයි අපේ අම්මලා උගන්වලා තියෙන්නේ. මුලින්ම අපි හාල් එක ගන්න කලින් හාල් එක අරිනකොටම අපි හාල් එකට වඳිනවා. ඊට පස්සේ අපි හාල් හුණ්ඩුවට දාලා හුණ්ඩුවට වැඳලා හට්ටියට දාලා හට්ටිය ලිපේ තිබ්බටත් පස්සේ තමයි අපි කන්න බොන්න කරන්නේ බත් හට්ටියට. ඒ තරම් හුණ්ඩුව කියන්නේ අපි උතුම් වස්තුවක්. ඒ හුණ්ඩුව හාල් හුණ්ඩුව කොච්චරක් නම් කී දෙනෙක් නම් කනවද බඩකට පුරව ගන්නවද ඒ බත් එක? කොච්චරක් පැහැනවද හුණ්ඩුවේ හාල්? ඉතින් ඒක නිසා බොහොම දුකයි මං හිතන හැටියට සාප වචනයක් ඒක. මොකද අපේ ලංකාවේ උතුම් සම්පතක් මේ හාල් හුණ්ඩුව. මොකද පැරකුම් ටින් එකක් කිරි ටින් එක තමයි අපි හුණ්ඩුව හදලා තියෙන්නේ. හාල් කිලෝ එකක් කඩෙන් ගියාම අපිට තියෙන්නේ හුණ්ඩුවෙන් 3මාරයි. ඉතින් ඒක නිසා අපිට උතුම් සම්පත ඉතින් ඒක ලෝක පව් වචනයක්. ඔබතුමා මීට බලයට එන්න කලින් බැගෑපැත්තුන හැටි මේ මහ පොළොවට ජනතාවට ඔබතුමා දන්නව ඇති. මම නම් දන්නේ නැහැ, හිතන්න බෑ අපට ඇයි මේ පහත් විදියට අද රටට මේ විදියට විරුද්ධව කතා කරන අපේ ජාතියට මව්බිමට උතුම් සම්පත අපේ ශ්‍රී ලංකාව ගැන උතුම් සම්පත පුංචි සම්පතක් මුතු ඇටයක් කියලා තමයි කියන්නේ. අපේ රටේ ජනතාවට වටිනකම නැතුණාට මේ සිංහල මව් භූමිය ප්‍රයෝජනය ගන්න ලස්සන දකින්නේ පිටරට ජනතාව. ඒ නිසායි අපේ රටට එන්නේ අද අපේ රට හුණ්ඩුවක් කරගෙන තියෙන්නේ. බලයට ආපු ඔබතුමන්ලා ඉස්සර ඉඳන්ම ආපු අය තමයි. මොකද හුණ්ඩුවක් වගේ අපිව වට කරලා හිර කරලා අපිට අර පැත්තට හැරෙන්න බෑ මේ පැත්තට හැරෙන්න බෑ. පිටරට ගානේ ලෝක වටේ අපිට අද කන්න සොයාගෙන යන්න වෙලා තියෙන්නේ. මේ බලයට ආපු සියලුම වගකීම් තමයි ඉස්සර ඉඳලම. මොකද අලි වනාන්තර ලංකාවේ උතුම් සම්පතක් ගස් කොළන් පළතුරු කොච්චරක් නම් තියනවද? අද ජනතාව හිර වෙලා යන්න තැනක් නැහැ, ඉන්න තැනක් නැහැ. අද
හත්තතේ දුවනවා අපිට කන්න සොයාගෙන. මොකද ඔය තියෙන භූමිය බදාගෙන මිනිස්සයාට දුප්පතාට අක්කරේ දීලා තියෙන නම් අද මිනිස්සු ලෝක වටේ ඇඬු කඳුලෙන් දරු පැටව දාලා එතර යන්න ඕනේ නැහැ කොහෙවත් යන්න ඕනේ වගාවල් කරගෙන කන්න ශක්තිය තියෙනවා එළවලු ටිකක් වී ටිකක් අද ඒවා අපට දෙන්නේ නැහැ තණ්හා ජාති ශෝකේ මරණ කියන එකක් අහලා තියෙනවා ඒක නිසා මේ අද අපි හිඟමන්ටපත් කරලා තියෙන්නේ රට රැකපු ජනාධිපතිලා අගමැතිලා තමයි മന്ത്രിලා සීලම දා වග කිය යුතුයි අපේ හිඟමන් නැති බැරි කමට අද තවමත් බදාගෙන ඉන්න දුප්පතාට වගා කරගන්න ඔය දීපල්ලා ඔය අක්කර කන එක කනවා ඇතුළු අනන්තරවල අක්කර 10 15 දුප්පතාට අඩුම තරමින් වම්බුටු ගහ මිරිස් පැලටියක් ඉඳ ගන්න බින් අංගලක් නැති කට්ටිය ඉන්නවද අපි අසරණලා ඉන්නේ ඔය සංසතිය අද ඔය කට්ටියගේ අපට සාපයලා තින්නේ කාගේවත් සාපයක් නෙවෙයි ඔය කට්ටියගේ